6වෙනි ප්‍රශ්නේ. 6වෙනි ප්‍රශ්නේ කම්බියක් ආකාරයෙන් ඇති ද්‍රව්‍යයක යම් මාපාංකයේ නිර්ණය කිරීම සඳහා විද්‍යාගාරයේ භාවිතා කරන උපකරණයක්. අචල ආධාරකයකට සවි කර ඇති එකම ද්‍රව්‍යයකින් සෑදූ සර්ව සම සිරස් කම්බි දෙකකින් සමන්විත වේ. මෙම කම්බි පහත දැක්වෙන දෑ දරා සිටි S ප්‍රධාන පරිමාණයක්. බලමු 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ කියනවා දිග 3 මීටර වන හරස්කඩ වර්ගඵලය 2 වර්ග මිලිමීටර වන කම්බියක් ප්‍රත්‍යස්ත ප්‍රදේශය තුල 60 නිව්ටන් බලයක් යෙදීමෙන් 2 මිලිමීටරයකින් දිග නැති විය නෙමේ වැඩි කරනු ලැබේ. 1. ආතන්න ප්‍රත්‍යා බලය ගණනය කරන්න, ආතන්න වික්‍රියාව ගණනය කරන්න, යම් මාපාංකය ගණනය කරන්න. 7 වෙනි එක මොකද්ද කියන්නේ? 3 මීටර හරස්කඩ වර්ග 3 මීටර දිග හරස්කඩ වර්ගඵලය කොච්චරක් වෙනද? 2 වර්ග මිලිමීටර. ඒ කියන්නේ අපිට 7 වෙනි එකේ තියෙන තන්තුව මොකද්ද තියෙන්නේ? 7 වෙනි එකේ තියෙන තන්තුව 3යි. තන්තුවේ දිග අපි සැලකිල්ලට ගත්තොත් මෙතන කියලා හිතමු. L 3යි මීටර දිගයි. ඒ වගේම මෙයාගේ හරස්කඩ වර්ගඵලය A සමාන වෙනවා කොච්චරකටද කියන විදිහට 2 මිලිමීටර වර්ග වලට 2 මිලිමීටර වර්ග වලට සමාන වෙනවා. සමාන කම්බියක් ප්‍රත්‍යස්ත ප්‍රදේශය ඇතුළත ප්‍රත්‍යස්ත මේ ඇත්තට මේකට එන්න ඕනේ මොකද්ද? සමානුපාතික සීමාව ඇතුළත 60 නිව්ටන් බලයක් යෙදීමෙන් 2 මිලිමීටරයකින් දිග වැඩි වෙනවා. මෙයාට යොදනවා 60 නිව්ටන් කියලා බලයක්. ඊට පස්සේ මෙයාගේ දිග වැඩි වෙනවා කොච්චරද? 2 මිලිමීටර කියලා. ඕක තමයි ගානේ තියෙන தත්ත්වය. පළවෙනි එක. ආතන්න ප්‍රත්‍යා බලය ගණනය කරන්න. ආතන්න ප්‍රත්‍යා බලය. අංක 1. ආතන්න ප්‍රත්‍යා බලය. ප්‍රත්‍යා බලය. ප්‍රත්‍යා බලය. ප්‍රත්‍යා බලය සමානයි බලය බෙදීම හරස්කඩ වර්ගඵලය. අපිට බලය හම්බ වෙලා තියෙනවා නිව්ටන් 60ක් විලදන්නේ. හරස්කඩ වර්ගඵලය 2 මිලිමීටර. මිලිමීටර 2 කියන එක අපි දාගන්න වෙන්නේ මොනකට පරිවර්තනය කරලාද? මීටර වලට පරිවර්තනය කරලා අපි මෙතන හදාගමු. මිලිමීටර 2 කියන එක මීටර වලට පරිවර්තනය කරන්න ඕනේ. 2 මිලිමීටර. මිලිමීටර එකක් මීටර කරගන්න මොකද්ද කරන්න ඕනේ? සෙන්ටිමීටර කරන්න 10න් බෙදන්න ඕනේ. මීටර කරන්න 100න් බෙදන්න ඕනේ. මේ වගේ ඒවා දෙකක්. එහෙනම් 1000යි. ඒ කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 6 වෙනි බලය. ඒ කියන්නේ 2 වැඩි කරන්න ඕනේ 10 ඍණ 6 වෙනි බලය. උත්තරයක් එන්න ඕනේ කීයද? දෙවරක් 1යි 30යි. 30 වැඩි කිරීම 10 6 වෙනි බලය උඩට ගියාම 30. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10 7 වෙනි බලයයි. උත්තරේ නිව්ටන් වර්ග මීටරයටයි. වර්ග මීටරයට නිව්ටන් ඔන්න ඔය ගානවා 60යි කියලා කියනවනම් යොදන බලය 60යි. ආතන්‍ය වික්‍රියාව ගණනය කරන්න දෙක අහනවා. ආතන්‍ය වික්‍රියාව. වික්‍රියාව සමාන වෙනවා කාට වික්‍රියාව සමාන වෙන්නේ? වික්‍රියාව සමාන වෙනවා විතතිය බෙදීම ආරම්භක දිග. විතතිය බෙදීම ආරම්භක දිග. විතතිය කොච්චරද? විතතිය මෙයාගේ මිලිමීටර 2යි. මිලිමීටර 2 මීටර කරනවා 10 ඍණ 3ෙන් වැඩි කරන්න ඕනේ. ආරම්භක දිග මීටර 3යි. එහෙනම් අපිට එනවා 2 3ෙන් බෙදුවාම උත්තරයක් 2 3ෙන් බෙදුවාම අපිට එනවා කීයයිද? 3 වරක් 6යි 6.6 ඒ කියන්නේ 0.6යි කියලා එනවා 10 ඍණ 3යි කියලා. අපිට මේක 6.6 වැඩි කිරීම 10 ඍණ 4යි වගේ කියලා ලියලා තියාගන්න පුළුවන්. ඊළඟට මේක අහනවා තුන්වෙනි කොටස යම් මාපාංකය ගණනය කරන්න. යම් මාපාංකය මොකද්ද? යම් මාපාංකය කියන්නේ
යම් මාපාංකය කියන්නේ f බෙදීම a සමානයි y මොකද්ද e බෙදීම l. ඒ කියන්නේ හරස් ගුණ කරවම අපිට එනවා මෙන්න මෙහෙම එකක් f බෙදීම a l බෙදීම e. මේ l බෙදීම e කියන එක අපිට දැන් ගානේ දත්ත ටික මුල ඉඳන් ආදේශ කරලා ගන්න පුළුවන් ඕනම්. කොහොමද ආදේශ කරන්නේ? අපිට ආදේශ කරන්න පුළුවන් ප්‍රත්‍ය බලය 60යි බලය 60යි හරස්කඩ වර්ගඵලය 2 වැඩි කිරීම 10 ඍණ 6යි වැඩි කිරීම දිග 3යි බෙදීම දිගේ වෙනස කොච්චරද අපිට විකතිය 2 වැඩි කිරීම 10 ඍණ 3යි 2 වැඩි කිරීම 10 ඍණ 3යි. ඊට පස්සේ අපිට මෙතන එනවා 10 ඍණ 9 6 වරක් 180 වැඩි කිරීම ඍණ 9 උඩට ගියාම ධන 9ක් වෙනවා. 10 9 වෙනි බලය බෙදීම 4යි කියලා. සුළු කරගන්න. ඕනනම් ඔයාලට පුළුවන් 18 බෙදලා දාගන්න. කීයද? 2යි මම 9යි 90යි. 90යි කියන්නේ 45යි. ඒ කියන්නේ 45 වැඩි කිරීම 10 9 වෙනි බලය කියලා එනවා. අපිට ඕන 4.5 වැඩි කිරීම 10 10යි කියලා ලියන්න පුළුවන්. මොකද්ද?